එන්න මගෙත් එක්ක chicken empandas හදන්න ඉගෙන ගන්න. අද හදන්නේ මම chicken potato cheese දාලා chicken empandas. අපි එහෙනම් බලමු කොහොමද මේක මම අද හදාගත්තේ කියලා. මේ අද මගේ යාළුවෝ වගේක් එනවා. ඉතින් මට හිතුණා දැන් තෙල් කෑම කාලේ එපා වෙලානේ. ඒ හින්දා මේ විදියට දැවිල්ලට මොන හරි දෙයක් හදන්න ඕන කියලා. එහෙනම් දැන් බලමු කොහොමද මම මේක හදාගන්නේ කියලා. बेकिंग पाउडर दागन्නවා තේ හෙන්ටි දෙකක් बेकिंग पाउडर දාගන්නවා ඊගාවට ලුණු කුඩු තේ හෙන්ටි භාගයක් දාගන්නවා දැන් මේ විදිහට එම්පෙන්ඩාස් එක මම අතින් හොඳට අනා ගන්නවා මේ විදිහට අතර වයිස් අතර ටිකක් අරගෙන ටික ටික දාගන්න. අතර වැඩි වුණත් අනා ගන්න කරදරේනේ. ඒ හින්දා අතර ටික ටික දාගන්න. මේ වෙලාවෙදි තමයි මම බටර් ටික එකතු කරගන්නේ. මේ විදිහට බටර් මේසෙදී දෙකක් දාගන්නවා. අතේ ඇලෙන්නේ නැති වෙනකල් හොඳට මේ ඩෝ එක අනා ගන්න. මේක අපි ගොඩක් වෙලා මේ පිපෙන්න තියන්න ඕනේ නැහැ. විනාඩි 15ක් විතර මේ ඩෝ එක අනලා තියලා මේ අපි ඊට පස්සේ එම්පෙන්ඩාස් එකට ඕන කරන පිරුවම හදාගමු. මේක හොඳට බටර් රසට තියෙනවා. ඔයගොල්ලෝ හදලා කාලා බලන්නකො කොහොමද කියලා. දැන් ඉතින් අලුත් අවුරුද්දට තෙල් කෑම කාලා එපා වෙලානේ අපිට තියෙන්නේ. පැණි රහ ගොඩක් කැවුණානේ. ඉතින් අපි මේ විදිය පැණි රහ නැති දෙයක් කමු. ඉතින් මේ මගේ යාළුවන්ට පැණි රහ කාලේ එපා වෙලා. ඒ හින්දා තමයි මම මේ වගේ දෙයක් ඉක්ුරට හදන්න හිතුවේ අද. ඉතින් මට ඕගොල්ලන්වත් මතක් වුණා. ඉතින් මට හිතන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේ ගානට නීටුනා මැටි දැන් අතේ ඇලෙන්නේ පොඩ්ඩක් වක්වත් මේ විදිහේ පැණි කරලා ඕලයක් විදියට මෙහෙම හදාගන්න. ඝනකම තද ඩෝ එකක් තමයි තියෙන්නේ මේ. පේනවනේ ඔයාලට. ඇලෙන්නේ පොඩ්ඩක් වක්වත් අතේ මේ. දැන් අපි මේක මෙහෙම වහලා තියලා පිරුවම හදාගමු. අවශ්‍ය කරන දේවල් ටික මෙතන මම අලාලා තියෙනවා ග්‍රෑම් 250ක් අලාලා මේ විදියට සම්බලගෙන තියෙන අල ටික හොඳට මේ විදියට පොඩි කරගන්න. ටිකක් කෑලි හැදුනට කමන්නේ ගොඩාක්ම පොඩි කරගන්න එපා. මේ ගානට පොඩි කරගත්තා නැති. මේකට ඕනේ වෙන්නේ potato cheese chicken කියලා කියවනේ මම. chicken එක තරම් තියෙනවා මේ විදිහට ග්‍රෑම් 150ක් විතර තමයි chicken ගත්තේ මම. ගොඩක් ගත්තේ නෑ මොකද මේකේ රස potato cheese රසට තමයි මේක රස. ඒ හින්දා මේ cheese මම අරන් තියෙනවා මේ විදිහට කෑලි 4ක් අරන් තියෙනවා. ඕනෙම cheese brand එකකින් අරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. තව මම දාගන්නවා මේ විදියට ගම් මිරිස් චුට්ටක් දාගන්නවා. මේකට මිරිස් දාන්නේ නැහැ. ලුණු කුඩු ගන්නවා. මේ විදියට තේ හැඳි භාගයකුත් තව තේ හැඳි කාලක් තමයි දාගත්තේ. ඒ කියන්නේ ලුණු කුඩු මේ තේ හැඳි 3 කාලක් වගේ වෙන්න දාගත්තා. මේ ටික හොඳට දැන් පොඩි කරගන්න තමයි තියෙන්නේ.
ඔයගලන්ට මේ තියෙන්නේ හදාගත්ත පේස්ට් එක. මම මේකට මේ මිරිස් දාන්නත් හිතුවා. ආයි දාන්න නැහැ කියලා හිතුවා. මොකද ඒක මේ චිකනුයි මේ පොටැටෝයි චීසුයි රසටනේ හදන්නේ. ඒ හින්දා නමුත් මට හිතුණා ලුණු චුට්ටක් විතර දාගත්තත් හොඳයි කියලා. මම ලුණු ගෙඩියනොත් මේ වගේ පොඩි කෑල්ලක්, ඒ කියන්නේ බෑයක් වගේ තමයි ගත්තේ. මේ විදිහට කපාගෙන ආයෙ මේ විදිහට කපා ගන්නවා. අපි මේ ලුණු මේ විදිහට අමුයෙන් තමයි දාන්නේ. මොකද එම්පෙන්ඩාස් එක අවන්නකට දාලා මම බේක් කරනවානේ. එතකොට සෙල්සියස් අංශක 180 තමයි මම බේක් කරන්නේ. බේක් කරනකොට මේව ගානට හොඳට තැම්බිලා එනවා. මේ විදිහට ලුණු ටිකක් දාගන්නවා. දැන් අපි එම්පෙන්ඩාස් එක හදමු. දැන් පැය කාලක් විතර ගිහිල්ලා තියෙන්නේ. ඔන්න දැන් විනාඩි 15ක් තිබ්බා ඩෝ එක අනාගෙන. දැන් මම මේ ඩෝ එකෙන් පොඩි බෝල හදා ගන්න ඕනේ. මේ විදියට කපාගෙන පොඩි පොඩි බෝල ටිකක් හදා ගන්නවා. මෙන්න මේ විදිහේ පොඩි බෝල ටිකක් හදා ගන්නවා. පාන් පිටි 300න් මේ විදියට පොඩි බෝල මේ හදා ගන්න පුළුවන් 17ක් හදා ගන්න පුළුවන්. මේ තව චුට්ටක් විතර පොඩි කරා නම් 20ක් විතර හදා ගන්න තිබුණා. ඉතින් ගොඩාක් පොඩි කරන්න බැරි හින්දා මම මේ ගානට හැදුවේ. ඒ හින්දා මට 17ක් තමයි හදා ගන්න පුළුවන්. ඔන්න මම දැන් එක බෝලයක් අරගෙන ඔයගලන්ට පෙන්නන්න රවුන්ඩ් කරගන්න කොහොමද කියලා. මේ විදිහට රෝලින් පින් එකකින් ලස්සනට රවුන්ඩ් කරගන්න. ගොඩාක් තුනී කරගන්න එපා. ගානකට මේ වගේ කරගන්න. මේ තියෙන්නේ මේ විදියට පොඩියට ලස්සනට රවුමක් හදාගන්න. හදාගෙන අපි හදාගත්ත පිරවුම මේ විදියට මැද්දට තියාගන්න. තියාගෙන මෙන්න මේ විදියට නවලා මේම හදාගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත එම්පෙන්ඩාස් එක. මම ඊගාවට ගෑරුප්පුවක් අරගෙන මේ විදියට ගෑරුප්පුවේ මෙන්න මේ විදියට පොඩ්ඩක් තියාගන්නවා. ඔයගොල්ලෝ පැටිස් එකක් හදද්දි තියාගන්නේ. මේ විදියට මම පොඩ්ඩක් තියාගන්නවා. මේ වගේ ලස්සනට තද කරගන්නවා. පේනවනේ. ඊට පස්සේ මේ විදියට ගෑරුප්පුව තියලා මෙන්න මේ විදියට ඉරි තුන තියාගන්නවා. පේනවනේ ඔයාලට ලස්සනට. මේ විදියට තමයි එම්පෙන්ඩාස් හදන්නේ. දැන් oven එක මේ ප්‍රී හීට් වෙන්න මම දාලා තියෙන්නේ. මේ වෙලාවේදී මම විතර කහමදේ එම්පෙන්ඩාස් එක උඩින් මේ විදියට ගා ගන්නවා. ඔක්කොම එම්පෙන්ඩාස් වල මේ විදියට බිත්තර කහමදේ හොඳට උඩින් ගා ගන්න. එම්පෙන්ඩාස් වලට දැන් සෙල්සියස් අංශක 180 විනාඩි 20ක් බේක් කරගන්න ඕනේ. බේක් කරගත්තට පස්සේ බලමු අපි කොහොමද එම්පෙන්ඩාස් එක කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්.
මේ තියෙන මගේ එම්පැන්ඩාස් ටික මම හදලා ඉවරයි. මම ඔයගලන්ට එකක් අල්ලලා පෙන්නන්නම් කොහොමද කියලා. මේ ඇතුළ හොඳට තියෙනවා චීස් නේ. හොඳට චීස් දාලා තියෙනවා අල දාලා. එහෙනම් ඔයගොල්ලොත් හදලා බලන්න කොහොමද කියලා මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.